මෙතන මගේ තියෙනවා මගේ ටැබ් එක. මම ටැබ් එකක් ගත්තා. මෙන්න මේ ටැබ් එක. මේකේ රිවිව් එක අන්බොක්සින් මම අද ගේන්නේ. ඉතින් මේකේ බ්‍රෑන්ඩ් එක CID. ඉතින් වීඩියෝ එකට යන කාලේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මේ ටැබ් එක ගැන විස්තරයක් කිව්වොත් මේක ගොඩක් බජට් ටැබ් එකක්. මේක මේ CID කියලා බ්‍රෑන්ඩ් එකකින්. ඉතින් මේකේ වහල් තියෙන Android 13 කියලා. මේක Android ටැබ් එක 7 inch. ඊපස්සේ මේ අපි දැන් මේකේ ෆීචර්ස් එක ගත්තොත් Android 13 තියෙනවා කියලා කියනවා. තව මෙන්න මේක 5G support කරනවා. අරක පේනවා. තව USB Type-C port තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි දැන් මේකේ box එක unbox කරලා බලමු. ඉතින් මේ විදිහට මම මේක unbox කරගන්නවා. මේක මේ විදිහට unbox කරන්න තියෙන්නේ. ඉතින් මේකට එන accessories අනේ කිව්වොත් මේක අපේ tablet එක එනවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ අපිට හම්බෙලා තියෙනවා මෙන්න මෙතන මේකේ box එක tablet එක මම පැත්තකින් තියාගන්න. මේකේ box එක හම්බෙලා තියෙනවා අපිට. මෙන්න මේ වගේ. මෙන්න මේ box එක ඇතුලේ බලුවොත් මේකේ පෙන්න එකක් වගේ එකක් හම්බෙලා තියෙනවා. පෙන්න නෙමෙයි මොකද මේකේ point එක ගන්න නැහැ. තව OTG adapter Type-C හම්බෙලා තියෙනවා. තව හම්බෙලා තියෙනවා normal watch එක. මෙන්න මේ වගේ. තව හම්බෙලා තියෙනවා මේකට charge කරන නිසා data cable එක Type-C cable එක. ඉතින් මේ තව කියනවා මේකේ box එකේ paper එක මෙතන තව පොඩි box එකක් තියෙනවා. අපි ඒකත් unbox කරලා බලමු. මෙන්න මේ වගේ ඔයාලට පේනවා ඒකේ adapter එක charging adapter එක තියෙනවා. මෙන්න මේ වගේ. ඉතින් warranty card සහ papers ටික තියෙනවා. papers පැත්තකින් තියාගන්න. දැන් අපි මේකේ review එකක් බලමු කොහොමද මේකේ specification සහ මේකේ performance එක කියලා. ඉතින් මේ විදිහට තමයි guys ඔයාලට පේන්නේ my tab එක. මෙතන CID කියලා තියෙනවා. එක 5G LTE කියලා තියෙනවා. ඉතින් 7 inch smart tablet PC කියලා තියෙනවා. පැත්තම නෑ. මේ පැත්තේ specs එකක් තියෙනවා ගහලා. ඒ ටික බලමු. මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා දැන් quad-core ඊට පස්සේ Android 13 එහෙම තියෙනවා. ඊට පස්සේ මේක IPS touch screen display එකක් තියෙනවා කියලා කියනවා. මේකේ 5.0 megapixel සහ 8 megapixel කැමරා එකක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් තව මේකේ mAh 6000ක බැටරිය Wi-Fi GPS Bluetooth තියෙනවා කියලා කියනවා. තව ultra slim body ඒ කියන්නේ heel body එකක් කියලා කියනවා. ඉතින් මේකේ මේ පැත්තේ මොනවද නැහැ. මේ පැත්තේ මේකේ storage RAM options තියෙනවා. ඔයාලට පේනවා 4GB 8GB 6GB 8GB තියෙනවා. තව ROM එක ඒ කියන්නේ storage 64GB 128GB 256 512GB තියෙනවා. colors එනවා. colors පහක් එනවා. black, purple, red, green. ඉතින් අපි දැන් මේක unbox කරලා බලමු. මම දැන් මෙන්න විදිහට tab එක on කරගන්නවා. මම මේක boot කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ on කරගෙන මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ tab එක. ඔයාලට පේනවා පොඩි UI එකේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන Google search bar එකේම පරණ Android වල keyboard එක නේ Android 7 වල වගේ. ඉතින් මේක apps පොඩ්ඩක් vanilla version එකක් වෙන්නේ. ටිකක් පරණ ගතියක් පේනවා. මම settings එකට ගිහිල්ලා මම පෙන්නන්න. මෙන්න මෙතන about tablet ගිහිල්ලා මෙයාලා කියලා තියෙන Android version එක 13 කියලා. 13 කියලා කිව්වට ඇත්තටම තියෙන්නේ Android 9. ඉතින් මේ tab එක ගැන මට review එකක් කරන්න ඕනවා. මේ tab එක ඇත්තට හොඳ එකක් නෙමෙයි. මෙයාලා පොඩුවට advertising කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ. ඉතින් මේක පොඩ්ඩක් පරණ UI එකක් තියෙන්නේ. මේක අඩුවටම maps Google අරන්වත් නැහැ. වෙනම අපි දාගන්න ඕනේ. ඉතින් මෙන්න මේක ඉන්න මේ විදිහට මම පොඩි apps ටිකක් install කරලා
මෙන්න මේ ටික ගැන Netflix first rupees එකයි built in ඒවා මේකේ තව මේ performance එක ගැන කිව්වම මෙන්න ටොම් ගේම් එක රන් කරගන්න පොඩ්ඩක් මේක FPS හොඳට තියෙනවා කියලා මම ෂුවර් නැහැ. අද මේ වගේ මේක ඩොලර් 50යි වුණේ කියන්නේ පොඩි මේක FPS නම් තින් normal කොහොමත් මේ ෆෝන් එක යනවා කියලා කියන්නේ. ඉතින් දැන් මම පෙන්නන්න මෙන්න මේකේ කැම් එකේ quality එක මෙන්න මේ කැම් එච්චරම quality නෑ මේක කැම් තුනක් තියෙනවා මේක ඔයාලට වෙන කැම් තුනක් තියෙනවා කැම් තුනක් නෑට මෙන්න මේකට රියල් කැම් එක අනිත් දෙක ෆේක් කියලා මේ ඉතින් මෙන්න මම හිතුවා මේක චෙට් දෙක පෝස් මතක් දෙකක් මේක ඉතින් තව මේක ගැන කතා කරන්න තියෙන්නේ තව මෙතන settings තියෙනවා මෙතන Wi-Fi Bluetooth තියෙන තව මේකේ Play Store එකේ මම YouTube දැම්මා ඒ වුණාට YouTube support කරන්නේ නැහැ තව මේ මම මෙහෙම කියලා අපේ ගවේෂකයෝ තියෙන්නේ ඒක මේ සර්ච් කරාම ඒක එන්නේ නැහැ ඒක එන්නේ නැහැ ඒක compatible නැහැ මේ device එකට මේක Android 7 නැත්තටම තියෙන්නේ 13 කියලා තිබ්බට එයාලා බෝල් කරලා තියෙන ඉතින් මේ ටැබ් එක ගන්න එපා ඒ වගේ CID කියන brand එකේ ටැබ් ගන්නම එපා ඉතින් මම බොරුවට කියනවා නේ ආවට තව මම ඕන්න කමෙන්ට් එකක් දාන්න තව මේක ගැන විස්තර ගේන්න මේක Wi-Fi තියෙනවා මේකේ පාස්වර්ඩ් 5G තියෙනවා මම සිග්නල් එකක් දාගෙන තියෙන ඒකට පේනවා ගන්න ඒක 5G තියෙනවා අත්තම මේක 5G තියෙනවා ඒ වුණාට මේකේ performance එක මාර lag මේ තියෙන්නේ ගවේෂකයෝ මම PKPO එකකින් දාගත්තා මේක මම හිතන්නේ පරණ version නෑ හැබැයි මේක පොඩි අවුටි එකක් තියෙනවා මේ ගවේෂකයෝ මම මේක PKPO එකෙන් දාගත්තා මේක lag වෙනවා සමහර වෙලාවට ඇත්ත ගොඩක්ම lag වෙනවා එන්න මේගේ දැන් YouTube ගියාමත් lag වෙනවා තියෙනවා එහෙම දන්නේ නැහැ කියලා 5G වුණාට මම හිතන්නේ ඒවා fake වෙන්නේ නැති නැත්තම් මේ internet slow වෙන්නේ කියන්නේ ඒක internet පොඩ්ඩක් slow මේකේ built-in app එකක් පරණ UI එකකින් තියෙන අය දන්නේ දැන් Android 7 තියෙන්නේ නැත්තයි තියෙන පරණ UI එක තියෙන විදිහක් නෑ මේක UI එකේ නෙමෙයි launcher 3 කියලා තියෙන්නේ ඉතින් මේකේ තව මේකේ built-in third party option එක පොඩි විශේෂත්වයක් අය දන්නේ නැහැ එන්නේ අනික මම ගන්නකොට බැටරිය 186යි තිබ්බේ ඉතින් මේ මොකක් හරි හේතුවක් මේක යූස් කරලා එක්ක සීල් එක මෙයාලා අලුතෙන් දාලා මේක අන්බොක්ස් කරලා ඉතින් තව මේ කියන්න තිබ්බෝ මේක WhatsApp මම දාගත්තා ඒක මේක කැම් එකේ quality එහෙම නෑ ඔයාලට හොඳටම පෙන්වනවා මේක FPS කියන්නේ මෙහෙම හලුවාමත් අඩුයි මේක ඉන්නේ නැහැ lag වෙන එක WhatsApp එක ඇවිල්ලා ඉතින් මේකේ crash වෙනවා lag වෙනවා ඒ වගේ තියෙන RAM එක 6GB මම ඕන්න පෙන්නන්න settings වලට ගිහිල්ලා මෙන්න මෙතන RAM එක 6GB කියලා පෙන්නනවා පොඩ්ඩක් ඉන්න ඔයාලට පේනවද දන්නේ මෙන්න මෙතන 6GB කියලා පෙන්නනවා පොඩ්ඩක් ඉන්න මම මේක brightness අඩු කරගන්න මේ පේන්නේ නැහැ cam එකට ඉතින් මේ වගේ තමයි battery එක දෙන්න ඕනේ නේද එහෙම තමයි හැම ප්‍රොඩක්ට් එකම top off වෙලා ඉන්නේ නැහැ මොකද මේ කියන්නේ normal parts යන්නේ නැහැ ඉතින් මේ ටික තමයි මට කියන්න තියෙන්නේ ඉතින් මේ ටැබ් එක ඔයාලා ගන්නවා ඔයාලා පරිස්සම් වෙලා ගන්න මොකද පොර සයිට් එකම තියෙනවා ඒක
පොඩ්ඩක් මේ පරිස්සම් වෙන්න. ඉතින් ඒ දේ කියන ගමන් මේ ටැබ් එක ගන්න එපා. මොකද මේක ගොඩක් බාලයි. මේක මම ගත්තේ රිවිව් එකක් ගන්න ඕන හින්දා. රිවිව් එක ඇත්ත. මේ හොඳ වගේම නරකක් තියෙන්න ඕනේ. මොකද මෙන්න මේ ටැබ් හොඳ ඒවාක් තියෙනවා, නරක ඒවාක් තියෙනවා. Android වල බජට් එකක් තියෙන එක්ස්පෙන්සිව් එකක් තියෙනවා. ඒකින්ද මේ ඔයාලා ටැබ් එකක් ගන්නකොට පොඩ්ඩක් මේ අපි දන්න බ්‍රෑන්ඩ් වලින් ගන්න. ඒ කියන්නේ Samsung, Apple, Google, OnePlus, Xiaomi අන්න ඒ වගේ Huawei අන්න ඒ වගේ තව බ්‍රෑන්ඩ්ස් තියෙනවා. තව Oppo කියන්නේ මේ ඉන්දියන් බ්‍රෑන්ඩ් එක ගන්නත් එපා. ඉතින් අදට වීඩියෝ එක මෙතන ඔයාලා ඉගෙන ගත්තා. අනිවාර්යෙන් මේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද අපි 1K යන්න ඕනේ ඉක්මනට. මේක ඔයාලා උදව්වක් කරන්න දෙන්න. ඉතින් මේ තාමත් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. තාමනාරි වීඩියෝ එකක් ගන්න නිසා ඉගෙන ගන්න ඕන මම ඉස්සරහට තව සයන්ස් ගැන වීඩියෝස් කරනවා. විශේෂයෙන් ෆිසික්ස්, තව ඇස්ට්‍රොනොමි අන්න මේ වගේ. ඉතින් මේ අදට වීඩියෝ කියනවා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් good luck.